අයිවන් අනිද්දා ක්‍රොස් ටෝක්ස්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහාචාර්ය හිරාන් අමරසේකර සමග. හිරාන් අමරසේකර කියලා කියන්නේ උපකාරක පන්ති ගුරුවරයෙක් හැටියට විශාල ප්‍රසාදයක් ජනප්‍රියත්වයක් දිනාගෙන හිටපු තරුණ ගුරුවරයෙක්. අපි කවුරුත් මේ දවස්වල වැඩිපුර දන්නේ නැති උද්භිද විද්‍යාවවත් බොට්නි තමයි ඔහු ඉගෙනුවේ. පස්සේ ඒක බයොලොජි බවට පත් වුණා. තාමත් බයොලොජි. දැන් හිරාන් අමරසේකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයා. ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා හිරාන් අමරසේකර මහත්මයා මගේ වචන වලින් කිරා අයියේ මේ වැඩසටහනට ඉතාම ගෞරවයෙන් බෙදවසට පස්සෙරි උංග දවසකට පස්සේ ඒ මට මතකයි මෙයා ඔයාගේරම නිම කියන්න එකක් මේ ඉස්සරම ඔයා ආවේ මේ ආත් අනින්නනේ මේ ලස්සන අදිනවා මගෙත් මගේ තන ඇන්විල් කීපයක් ඇදලා ඉඳලා එතකොට මම රට ගිහිල්ලා මම PhD ගිහිල්ලා රට ගිහිල්ලා ඇවිල්ලා මේ ආපු වෙලාවේ මම කොරියෝග්‍රැෆි අර ඒ කාලේ දැන් නම් ඉතින් ඊට වඩා මේවා තියෙනවා ඉතින් ඒක කරන් දුන්නා ඔයා මේ දෙහිවල හිටියෙනෙක් නෝ හරි ඊට පස්සේ තමයි කළුබෝවිල මාධ්‍යවේදියෙක් වෙලා ලංකාව දන්න පුද්ගලෙක් වඩපත් කරදෙක් ඉතින් අර කැලික්ට් අන්න සෙට් එකේ ඒ කාලේ නීතිඥයෙක් නීතිඥය උත්කේ කරදි නීතිඥ වෘත්තියට පටන් ගත්තා. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්භිද විද්‍යාවත් වන හා පාරිසරික විද්‍යාවත් සම්බන්ධයෙන් නෙමෙයි. මේ දවස්වල හැමෝගෙම තුඩක රැඳිලා තිබෙන AI සම්බන්ධයෙන්. AI කියලා කියන්නේ අපේ වචන වලින් කිව්වොත් එහෙම කෘත්‍රිම බුද්ධිය. අපි කතාව පටන් ගමු. ඉස්සෙල්ලා මට අහන්න තියෙන්නේ මේ දැන් මිනිසා වනාහි ලෝකේ ඉන්න බුද්ධිමත්ම සත්වයා කියලා අපේ පිළිගැනීමකුත් වෙනවා. අපි ඒ අනුව තමයි ජීවත් වෙන්නේ. අපි බුද්ධිමත්ම සත්වයා හැටියට. ඉරන්නේ දැන් මේ බුද්ධිමත්ව සත්‍යය මිනිසා නම් AI කියලා එකක් කොහොමද හැදෙන්නේ? මොකක්ද ඒකේ ආරම්භය පැවැත්ම කොයි වගේද? දැන් මානව මොළය අපේ ජීවිතයම කියලා නම් නියුරෝන මිලියන 100 ගණනකින් හැදලා තියෙනවා. ඉතින් ඒ වගේ බුද්ධිමත් දෙයක් හදන්න බෑ කියලා තමයි හිතුවේ. 1950 ගණන් වල ඈත කාලේ ඉඳලා මිනිසාට වුණා අපේ මිනිසාගේ තියෙන බුද්ධිය යන්ත්‍රයකට ලබා දෙන්න. යන්ත්‍රයක් කියන්නේ අපේ වගේ මොබයිල් ෆෝන් එකක් හරි කම්පියුටර් එකකට හරි ලබා දෙන්න. ඉතින් ඒ සඳහා පාවිච්චි කරන මේවලම තමයි මැෂින් ලර්නින් කියලා. දැන් අපි දන්නවනේ අපි ළමයින්ට උගන්වනවානේ. ඇත්තටම දැන් හොයාගෙන තියෙනවා මේ ළමයින්ට උගන්වනවට වඩා ලීසි කියලා මැෂින් එකට උගන්වන එක. දැන් අපි පොඩි කාලේ ළමයාට කියනවනේ මේ වතුර බබා, මේ තියෙන්නේ ඕප්පේ බබා, එම අම්මා බබා කියලා කියනවනේ. ඉතින් ඒ වගේ අපි මැෂින් එකට උගන්වන ක්‍රම කීපයක් තියෙනවා. ඒකට කියනවා සුපර්වයිස් ලර්නින්, අන්සුපර්වයිස් ලර්නින් කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මම සරලව කිව්වොත් එහෙම මෙයාට අපි වම්බුටුයි පතෝලයි නැත්නම් අපි තුන් පිරිමි ගෑනුයි කියලා මෙයාව ලර්න් කරනවා. පිරිමි ගෑනු කියලා ලර්න් කරනවා. ඊට පස්සේ මෙයාට ඕනම එක්කෙනෙක් කියන්න පුළුවන් මෙයා පිරිමිද ගෑනිද කියලා. ඒ ලේබල් data. ඒ වගේ අන්ලේබල් data තියෙනවා. ඒතකොට ඊට ඒ කියන්නේ අපි දෙන තොරතුරු මත එයා ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. හරි. ඒතකොට මේ AI වල තියෙන පදනම data. දන්ද නිවැරදි දත්ත දැන් පිරිමි ගෑනු උදාහරණයක් වුණා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒක එහෙමමද කියලා එහෙමද කියලා. එතකොට ඒ හරි data එක දෙන්න ඕනේ. හරි දත්ත ටික දුන්නොත් එයා output එකක් දෙනවා. දැන් මේ ළඟදී මේක මතක් වුණා මේ ඇමරිකාවේ අර ගින්නක් මේ විරුද්ධව තිබුණ උද්ඝෝෂණ. දැන් ඒ වෙලාවේ මේ ඔටෝ ඩ්‍රයිවිං කාර්ස් තියෙනවනේ ඒක තාමත්ම සේෆ්. නමුත් ඔටෝ ඩ්‍රයිවිං කාර් එක දන්නේ මෙතන තියෙන කලබලයක් කියලා. මෙතන තියෙන රයට් එකක් කියලා. අතට එයා දිග කඩාගෙන ගිහින් මිනිස්සු පොඩක් කුඩු කරා කියලා. හැබැයි ඔටෝ ඩ්‍රයිවිං කියන්නේ AI තාක්ෂණය පාවිච්චි කරලා දුවන වාහනයක්. තාම සේෆ්. තාම සේෆ් කියලා නමුත් එයාව ලර්න් කරලා තියෙන්නේ මෙහෙම හරි පාරේ යන්න. මේ පාරේ ගිහිල්ලා හැරෙන නමුත් රයට් එකකට එයාට ට්‍රේන් කරලා නැහැ. ඒක ට්‍රේන් ඩේටා මත තමයි යන්නේ. කෙසේ වෙතත් මේ ඒටිකිට්විච් ඔය කෘතිම බුද්ධිය මැෂින් ලර්නින් වෙන්නේ ඇවිල්ලා ඊට පස්සේ ආවා මේ ඩීප් ලර්නින් කියලා. ඒතකොට අපි අර නියුරෝන මිලියන ගාන ඩීප් ලර්නින්. දැන් මේ පැත්තෙන් ඉන්පුට් එකක් දෙනවා අර පැත්තෙන් අවුට්පුට් එකක් දෙනවා. මේ පැත්තේ හිඩන් ලේයර්ස් ගණනාවක් කම්පියුටර් සයන්ටිස්ට්ලා දැන් ඩිසයින් කරලා තියෙනවා. ඒකෙන් දැන් අලුතෙන් ආපු එකක් තමයි ජෙනරටිව් AI. ජෙනරටිව් AI වල අපි බල්ලයි පූසයි දාපුවම එයාට අලුත් දේ ජෙනරේට් කරන්න පුළුවන්. බකූස හදන්න පුළුවන්. අන්න ඒක තමයි ජෙනරටිව් AI කියන්නේ. මෙහෙම ගිහිල්ලා අපි හිතුවේ මේක ටිකක් මැෂින් ලර්නින් ඩේටා සයන්ස් වගේ කම්පියුටර් සයන්ටිස්ට්ලා විතරක් සීමා වෙච්ච දෙයක් කියලා 2022 නොවැම්බර් දෙසැම්බර් වෙනකොට OpenAI මාක් සෑම් අල්ට්මන්ගේ OpenAI විසින් ChatGPT 3.5 හඳුනාගීමත් එක්ක තමයි මේක හැමෝම කතා වෙන්න පටන් අරන් දැන් කෘත්‍රිම බුද්ධියක් ගැන කතා වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම හැබැයි තාමත් ඔයාව කිව්වා වගේ අපි කියනවා මේකට කියනවා ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියලා සුපර් ඉන්ටෙලිජන්ස් කියන තාම මිනිසාගේ මට්ටමට ඇවිල්ලා නැහැ. මිනිසාගේ මට්ටමට වඩා ඉහළ මට්ටමකට තියෙනවා. ඒ කියන්නේ අපේ පාලනයට වඩා ඉහළ මට්ටමකට එන්න පුළුවන් කියලා කියනවා. හුඟක් අය කියනවා සමහර ඔය මාක් සෑම් මල්ට්මන්ලා එහෙම කියනවා ඒ සුපර් ඉන්ටෙලිජන්ස් සත්‍යෙට හිතුවට වඩා ඉක්මනට අපි ළඟා වෙයි කියලා.
ඒක තමයි කෘතිම බුද්ධිය කියන්නේ අපි මිනිසාගේ දත්ත දීලා ඒකෙන් අපට ඕන දේවල් ගන්න. දැන් ඔය තියෙන artificial intelligence models අපි ChatGPT, Claude වගේ කියනවා. ඒවා අපේ මිනිසාගේ තියෙන දත්ත රාශියක් කියවලා තියෙන්නේ. දැන් මේ ළඟදී micro learning කියලා පොතක් නිකුත් වුණා. දැන් ගිය මාසෙ විතර ඒකම ගිය මාසේ වුණා මෙයා දන්නේ. මේ මාසේ එකත් කියවලා. ඉතින් කියවලා කියන්නේ සමහර හොරෙන් කියවන්නේ. ඇත්තටම මේක ලොකු නළු ප්‍රශ්නක් තියෙනවා ඒගොල්ලන්. ඕක තමයි මේක හොරෙන් ගෙනා කියලා කියන්නේ පයිරේටඩ් කොපීස් අරගෙන කියවනවා කියන්නේ. ඔය දැන් ඒකට යන්නකො දැන් Google රාවේ නම් අනිද්ද පත්තරේ නම් නිකන්නේ තියෙන්නේ. මොකද දැන් ඇමරිකාවේ තියෙනවානේ මේ Daily Telegraph එහෙම ෆයර්වෝල් එකකින් ඇතුලේ තියෙන්නේ. ඒතර ෆයර්වෝල් එකෙන් ඇතුලේ තියෙනවා සල්ලි දීලා ගන්න ඕනේ. මේගොල්ලෝ සල්ලි දීලා මම හිතන්නේ Daily Telegraph එකෙත් පොඩි නඩුවක් කටලා තියෙනවා. ඒගොල්ලෝන්ගේ දත්ත ඇතුලේ තියෙන දේවල් අරගෙන කියවන. ඔකෙන් හැම දේ අර නිකන් අපි දැන් ඊට පස්සේ මම ඊයේ මයික්‍රෝ ලර්නින් ගැන පොත මම කී ටේක් අවේස් කරා මම මේ පොත කියවන්න නැතුව ඒකේ තියෙන දත්ත ටික ගත්තා. දැන් ඕනෑම පොතක් අපි ගන්න ඕනේ නැහැ. ඒකේ තියෙන කී ටේක් අවේස් කොහොම එයා වෙනවා. ඒකේ තියෙන ප්‍රධාන කරුණු අපිට සාරාංශගත කරනකොට සාරාංශගත කරලා දෙනවා. කතාවක් තියෙනවානේ මේ AI නිසා මේ බුද්ධිමය දේපල වලට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. දැන් ඔයා කියන්නේ ඒ හරිය නේද ඔය කතාව? ළඟදී ඉලන් මස්ක් කිව්වා එයාගෙත් තියෙනවනේ Grok කියලා එකක් තියෙනවා. දැන් ChatGPT තමයි අංකේ. එයා කිව්වා මුළු ලෝකෙම තියෙන බුද්ධිය මම දැන් අරගෙන ඒකට ගන්න මේකට අරගෙන මම කව ඉතින් බුද්ධිය ගන්නවා කියන අපේ තියෙන ඒවා තමයි ගන්නෙ. ඉතින් වාසනාවට අපිට ලංකාවේ තියෙනවා ගන්න මොකද එයාට තේරෙන්නේ නැහැ නේ සිංහලෙත් තියෙන නිසා උඟක් සිංහල වේත් තියෙනවා. මට වික්‍රමසිංහ විතර ලියන්නේ කොහොත් එයා ලියනවා. මේ අපිට සිරිමත් මගේ සකි ඒ වගේ කියනකොත් සාමාන්‍යලට ලියනවා. ඒ පොත් සමහර ඒවා කොපිරේටඩ් ඒවා බුද්ධිමය දේපල පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇමරිකානු අධිකරණවල මේ සමාගම් හැම එකටම වගේ තියෙනවා. ඒකෙත් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් ඇත්තටම ඒක අභියෝගයක්. කියන්නේ ලুকෝ මේ මුළු ක්‍රියාවලියම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මේ අභියෝගය කොහොමද ජයගන්නේ කියන එක මම හිතන්නේ ඒකත් AI වලටම කරන්න පුළුවන් ඊට පස්සේ. ඔනේ ඔය වගේ අභියෝග දැන් ඇමරිකාවේ ඉස්සෙල්ලා Google එකට ආවනේ Google Books වල ඒ වගේ කොපි කරා කියලා ආවා. දැන් Google එකනොත් කියනවා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ data කොපි කරා කියලා. දැන් ඒක වෙන කතාවක් තමයි. ඇත්තටම ලෝකේ තියෙන අද වඩාගත් තියෙන data මත. අපේ ලෝකෙම අද ප්‍රධාන data ටිකක් තියෙන Google වල. හැබැයි අවාසනාවට වගේ Google නෙමෙයි මේ කෘත්‍රිම බුද්ධිය එළියට ආවේ සෑම් අල්ට්මන්ගේ ChatGPT එකයි. ඒකත් වෙනම කතාවක්. ඊට ඉස්සෙල්ලා දැන් ඔය AI ගැන තව දුරටත් කතා කරන්න ඉස්සෙල්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විවිධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ශාක එහෙම අතපත ගාගෙන වනයේක අතපත ගාගෙන හිටපු කෙනෙක් මේ AI ගැන එකපාරට නිකන් මාරු වෙන්න කොහොමද උනේ? මොකද හේතුව උනේ? ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ අපේ කරේ ගණිත biology physics mathematics. ඊට පස්සේ මේ mathematics background එක තිබුණේ. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙම මම අපේ ඒ කාලෙම තිබුණා මේ BBC computers කියලා හුඟක් ඈත කාලේ ඒ කාලේ basic programming කියලා ඒ programming language කරා. ඊට පස්සේ මම UK වල ගියා එක්සත් රාජධානියේ PhD එකට ගියා. PhD ගියේ environment science forestry කරන්න. නමුත් ඒ අවස්ථාවේ මට හම්බුණා ඒ කාලේ ඉන්ටර්නෙට් එකට මාරු වෙන කාලේ. සම්පූර්ණ සංක්‍රාන්ති කාලයක් වගේ ඉන්දියන් කට්ටිය අපේ වගේ සයන්ටිස්ට්ලා වෙලා අපි හැකින් ක්‍රැකින් කරලා ඒකෙන් මට මතකයි මම ස්ටුඩන්ට් ලංකා කියලා වෙබ්සයිට් එකක්. ඔයාලට මතකද මන් දන්නේ නැහැ මුගක් ඉස්සර. ඒ දැන් Google එක ආරම්භ කරපු කාලෙම ඊටත් පෙර තමයි මම ඒක පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ මම උගක් අමාරුවේ HTML, CSS, JavaScript, PHP ඕම කියලා database කාලා හරි අමාරුවෙන් තමයි මේක ලිව්වේ. ඉස්සරින් නම් මට ඇත්තටම මේ ලංකාවේ හෝ පිට ලංකාවේ කාගෙන්වත් මම ඒ තාක්ෂණ ඉගෙනගෙන නැහැ. සෑහෙන නිදි වර්ගිත රාත්‍රියන් දාලා මමම ඉගෙන ගත්ත තාක්ෂණයක් තිබුණේ. සෑහෙන වෙලාවල් කට්ට කාලා මම ඒවා ඉගෙන ගත්තා. ඉතින් මම ඒවා කාටවත් කියන්න ගියෙත් නැහැ. ඒ වුණාට මේ 2022 මේ විප්ලවය ආවට පස්සේ මම අපේ තරුජීවිදිගේ සංගමේ පොඩි රැස්වීමක් තිබ්බා ප්‍රධාන කට්ටිය ඒගොල්ලෝ තරුණ කට්ටිය. මම ඒගොල්ලන්ට මේවා කොහම ඒගොල්ලොත් එක්සම තමයි පරණවතාර දැනගත්තේ. ඊට පස්සේ මට හිතුණා මේ තාක්ෂණය අපි ඇත්තටම ලංකාව ඉස්සර රේස් කීපයකම පෙරදුනා. ඩිජිටල් විප්ලවයේ පෙරදුනා. මේ ඉන්ටර්නෙට් එක ආවට Google එක ආවට Google එකනොත් හරියට සර්ච් කරේ නෑ අපි කට්ටි මාධ්‍ය විදිනුත් ඇතුළත්ව. ඒගොල්ලෝ සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට තිබුණේ. සමහර ෆොරින් මීඩියා එක කැච් කරා. අපි අය කැච් කරේ නෑ. ඉතින් මට හිතුණා මේක ඊට වඩා විශාල පිම්මක්. එදා අපි Facebook එක දැක්කා. අපි මගේ ජීවිත කාලය තුලදී අපි දැක්කා Google එක ආව හැටි දැක්කා. Google ඉස්සලා Alta Vista කියලා එකක් තිබුණේ. ඊට ඉස්සලා අපි දැක්කා Facebook ඉස්සලා ඔබට මතක දැන Hi-Fi කියලා එකක් තිබුණා. ඒ තව ඉස්සරම කිටියක් දන්න ඇති Hi-Fi තිබුණේ. ඊට පස්සේ තමයි මේ Facebook එක ආවා. ඊට පස්සේ අපි දැක්කා අනිත් පැත්තෙන් ඉස්සර කාලේ තිබුණ ගඩොල් භාග වගේ මේවනේ. මට ඒ කාලේ තිබුණා Palm Pilot කියලා මේ මොබයිල් ඩිවයිස් එක. මම ඊක ගිහිල්ලා මේ Apple iPhone 1 ආපු වානේ. ඒ කාලේ කවුරුත් ගන්න Apple iPhone එක. නමුත් ඇමරිකාවේ පූලිං හැදිලා ගත්තා. මේක විශාල විප්ලවයක් වුණා. ස්ටීව් ජොබ්ස් කියන්නේ මේ වගේ විශාල මායාකාරයෙක් සහ විශාල
ඉන්ද්‍රජාලිකයෙක් වගේ මුළු ලෝකෙ වෙනස් කරපු එක්කෙනෙක්. එහෙම වෙනස් කරපු අය කීප දෙනෙක් ඉන්නවනේ. ඔය මේ ස්ටීව් ජොබ්ස්ලා. ඒ කට්ටිය ඊළඟට මේ මයික්‍රොසොෆ්ට් එකේ කවුද හිටියේ මේ මයික්‍රොසොෆ්ට් අධිපති කවුද? බිල් ගේට්ස්. බිල් ගේට්ස්ලා. ඒගොල්ලෝ නිසානේ අපේ ලෝකෙ වෙනස් වුනේ. ඒ වගේම එක්කෙනෙක් තමයි මේ ස්ටීව් ජොබ්ස් නිසා ආපු iPhone එක. ඒකෙන් කරපු විප්ලවය. දැන් ඒකට අනිත් පැත්තට ගියොත් මේ ළඟදී බිල් ගේට්ස්ලාගේ අර iPhone එක හදපු නිර්මාණකරුවා අරන් තිනවා මේ සාම් අල්ට්මන්. ළඟදිම තව අලුත් ඩිවයිස් එකක් එනවා. ඒ කියන්නේ ඒක අපි දන්නේ නැහැ මොකක්ද කියලා ඩිවයිස් එක අපි පටන් ගත්තට වෙනස්. ඉතින් මේ 2022 ආපු මේ විප්ලවය මට හිතුණා ලංකාවේ ජනතාව මේ රේස් එකේ අපි පුළුවන් නම් ගොඩ දාගන්න පොඩි දෙයක් කියලා. ඔය දැන් තැන් දෙක තුනක් තුව 2022 විප්ලවය. කොහොමද ඒක හරියට මොකද්ද මාරුව හරියට කියන්නේ? නෑ ඒ කියන්නේ මංසලක වගේම කෘතිම බුද්ධිය කියන එක අපි අහලා තිබුණාට ඒක නිකන් කම්පියුටර් සයන්ටිස්ට්ලාට සීමා වෙච්ච එකක් තිබුණේ. නමුත් 2022 මේ ChatGPT 3.5 moment කියන එක ආවට පස්සේ ඕනෙම පුද්ගලයෙකුට කම්පියුටර් ඉස්සෙල්ලා ප්‍රොම්ප්ට් එකක් ගහලා විස්මිත උත්තරයක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි විප්ලවීය වෙනස කිව්වේ. එතකොට එදා ඉඳලා කම්පියුටර් සයන්ටිස්ට්ලාට තිබිච්ච එක ඉංග්‍රීසි භාෂාවයි. සිංහලෙනුත් පුළුවන් දැන්. දෙමළෙනුත් පුළුවන්. දෙමළෙන් කොහොමද පුළුවන් දෙමළ ජාත්‍යන්තර භාෂාව අවශ්‍ය. ඉතින් ඒකෙන් අහලා අපිට උත්තරයක් ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් එදා ඉඳලා තමයි මේක වෙනස් වුනේ. ඒ නිසා තමයි මම ඇත්තටම මේ වීඩියෝ මාලාවක්, කෙටි වීඩියෝ මාලාවක් මම කරලා ඒ නිසා තමයි දැන් ජනරන්ජන මාව දැනගත්තේ ඒ ගැන සහ ඊට පස්සේ මාව දැන් ටිකක් සමාදන් වෙලා අර හිමේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොකද කොහෙද මේ වීඩියෝ තියෙන්නේ? නෑ TikTok එකේ Facebook YouTube එකේ Facebook එකේ. හරි. එතකොට මේ සමාගම්වල ප්‍රසිද්ධ වෙලා තියෙනවා හිරාන් අමරසේකර කියලා කෙනෙක් ගැන. නෑ ඒක වෙලා තියෙන්නේ ඒකත් ඇල්ගොරිතම් මාව. ඒ මාව ප්‍රසිද්ධ කරේ මම නෙමෙයි ඇල්ගොරිතම් එකේ. දැන් අපි කියන්නේ මීඩියා දැන් ඕගලගේ මීඩියා මම නන්නේ සාමාන්‍යයෙන් තියෙන මීඩියා වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඕන් මීඩියා. ඒ කියන්නේ Tamanට ඕන දැන් ලංකාවේ තියෙනවනේ මීඩියා අයිතිකාරයෝ. ඒගොල්ලෝ හිතනවා මට ඕන දේක් සමාජයට දෙන්න පුළුවන් කියලා. දෙවෙනි එක තමයි මේ earn media. දැන් මට ඕනේ earn media. ඒ කියන්නේ මමම දීපුවම Facebook එක පුෂ් කරා. දැන් Facebook එකේ ඇල්ගොරිතම් වෙන්නේ අපි කීප දෙනෙකුට පේනවා. 30 දෙනෙකුට පේනවා. ඒතකොට ඒගොල්ලෝ බැලුවොත් තව තව පේනවා. ඒගොල්ලෝ බැලුවොත් තව තව පේනවා. ඒගොල්ලෝ ලයික් දැම්මොත් තව ඒක තමයි ඇල්ගොරිතම් එක. එතකොට තුන්වෙනි එක තමයි paid media. එහෙම නැතුව සල්ලි ගෙවලා යන්නත් පුළුවන්. ඉතින් අර දැන්ට Facebook එක ඒ ගැන ඕනම් මේකට චුට්ටක් එහා පැත්තට ගියා වුණත් මම ඒක මට කියන්න මීඩියාත් ඒක වෙනස් වුණා. මීඩියාත් දැන් යන්නේ සම්පූර්ණ ඇල්ගොරිතම් AI සිස්ටම් මත. විශේෂයෙන් Facebook එක Meta. Meta එකත් යන්නේ එහෙමයි. දැන් Meta එකේ ඇල්ගොරිතම් ඉස්සරම මාක් සකබර්ග් මේ Facebook එක ආපු කාලේ කිව්වේ අපේ ගෙදර ලේනගේ කතාව වටිනවා අප්‍රිකාවේ තියෙන දේශපාලන රටට වඩා කියලා. නමුත් දැන් සුමා මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඇමරිකාව අධිකරණයක මේ එයාට නඩුවක් කටලා ඒකෙදි කිව්වේ මම දැන් වැඩිපුර පුෂ් කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. දැන් ඔයාලා දන්න friends and family දැන් ඔයගොල්ලෝ Facebook එකට ගියත් මේ බලාගෙන ඉන්න වුණා ඉස්සර වගේ ඔයගලගේ friends and family එනවා අඩුයි. ඊට අමතරව පෙන්නනවා අපි වගේ content creators ලාගේ. ඔයාලා හිතනවනම් මාව දෙතුන්ට like දැම්මොත් ඔයාලට ඕනේ නැකන් ඇත්තටම මොන හරි බලා ගන්න ඕනේ දැන් කියන මෙයා බල්ලෝ ගැන බලන්න ඕලු. එයා බල්ලෝ ගැනම මේ බල්ලෝ ගැනම ක්ලික් කරොත් එයාට පේන්නට බල්ලෝ. ඕනම දෙයක් එහෙමයි. දැන් එක පාරක් ක්ලික් කරොත් ඊට පස්සේ ඉන්න පටන් ඔය දෙක තුනක් ක්ලික් කරනවා දැන් ජාතික ජනබල එකන ඔයාලට පේන්නේ ජාතික ජනබල විතරයි. ඔයා වෙන විදේශපාල පක්ෂන ඔයාලට ඒක විතරක් පේනවා. ඉතින් අන්න ඒකත් එක අතකට AI මතින් යන්නේ. ඒව සේරම AI ඊපස්සෙන් දුවනවා. ඉතින් මම අර 2022 විප්ලවයේ කිව්වේ ඒකයි ChatGPT moment එක ඊට පස්සේ විශාල වශයෙන් ඒක දිනුනා. ඒ විතරක් නෙමෙයි දැන් හැම මාසෙම දැන් මම ඇත්තටම උගක් මේ කන්ටෙන්ට්ස් ලබාගෙන ඇමරිකාවේ ක්‍රියේටර්ස්ලාගෙත් එක්ක ලෝකෙම ඉන්නවා මේ වගේ ක්‍රියේටර්ස්ලා සෑහෙන සංඛ්‍යාවක්. ඒගොල්ලගේ channels follow කරලා තමයි මම අලුත්ම තොරතුරු මේ අපේ කට්ටියට ලබා දෙන්න බලාපොරොත්තු. දැන් මේ කතා කර කර යනකොට මේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඔය AIත් අඩුවෙන්ම පාවිච්චි කරන කෙනෙක් හැටියට මම ඔබත් එක්ක කතා කරන්නේ. ඒතකොට මට විස්මිත දේවල් ටිකක් සෑහෙන වේගෙන් ඔබ කියාගෙන යනවා කියන්නේ. දැන් මම මෙහෙම ඇහුවොත් එහෙම මේක තව ටිකක් පැහැදිලි කරගන්න. AI නිසා මිනිස්සුන්ට වෙච්ච දේ මොකද්ද? නෑ මිනිස්සුන්ට වෙච්ච දේ කියන්නේ උඹම කිව්වනේ දැන් සමහර මුකුත් උන්නේ කියලා නේ. දැන් සමහරට මුකුත් වෙලා නැහැ. එතකොට ඒගොල්ලෝ AI වැළඳගෙන නැහැ. ඒගොල්ලෝ තාම ඉන්නේ අර මොකද්ද නිකන් මේක හරියන්නේකුත් නෑ අප්සෙට් තමයි කියලා ඉන්නේ නේ වැඩක් නෑ ඕක හරියන්නේ. මේ විදිහේ ලොකුයි ඔය ඔක්කොම අත් කියනවනේ ඔය එකක් කියනවා. නමුත් මේක ඉතා වේගෙන් ලෝකෙ දියුණුනවා. මේකේ පොටෙන්ෂල් එක අඳුරගෙන තියෙන්නේ 100%ක් 10ක් විතරයි. තාම ලංකාවේ විතරක් නෙමෙයි ලෝ පුරා කම්පැනි CEOස්ලා ආණ්ඩු හරියම අඩුයි මේ අඳුරගෙන තියෙන්නේ. ඉතින් ඒ අඳුරගත්ත කට්ටිය අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න. අපි මේ හැම එකෙම තියෙන්නේ those who know technology will replace those who do not know කියලා. ඒ කියන්නේ Taman දන්නවනම් ඒ දන්න අය වෙනස් වෙනවා. තව එකක් තමයි AI will
ලූස් AI නිසා සමහර ජොබ්ස් නැති වෙනවා. ඒ වගේම සමහර අලුත් ජොබ්ස් ඇතිරි වෙනවා. හැබැයි හැම ජොබ්ස්ම AI නිසා අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ නිසා ඔබ මේ හැමදෙනාම AI දැනගෙන සිටීම වැදගත් වෙනවා. ඉස්සරට වඩා කරන හැම දෙයක්ම වෙනස් වෙනවා. හරි. දැන් මම දන්නේ AI. මට කියන්නකො දැන් මම කොහෙන්ද පටන් ගන්න ඕනද? දැන් මාධ්‍යවේදී කතා පැත්තක දාන්නකො අපි. සාමාන්‍ය මිනිස්සෙකුට. කොහෙන්ද පටන් ගන්න පුළුවන් අපිට? තියෙනවද ඊටාම ලේසියෙන් ටූල්ස් මේකට ඇතුල් වෙන්න? ඒවා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ ටිකත් කියන්නකො. මුලින්ම ඔගොල්ලෝ එහෙම මුලින්ම යනවා නම් ඔයා යන්න OpenAI-ට. ChatGPT නැත්නම් openai.com මම හිතන්නේ chat.openai.com කියලා ගිහලා ChatGPT එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. ඒක ගිහලා ඕන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් apps වලින් Google Play Store හරි App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාලට Google එකෙන්ම බැලෙන්න පුළුවන්. අපි කට්ටිය සල්ලි දීලා ගන්න නැහැ. උඟක් අය ඉතින් නිකන් මුලින් පටන් ගන්න. ChatGPT තාමත් හොඳයි general purpose AI එකක් වශයෙන්. ඒතකොට ඒකෙත් දැන් සාහෙන්න සිංහලෙන් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසිනුත් පුළුවන්. අපි AI tools ටිකක් මම දැන් කියන්න තව ඉදිරියට ඕන තව කියන්න. ඒ ChatGPT වලට වඩා හොඳ එකක් තමයි Claude AI කියලා. Claude AI කියන එක මේ අර ඉංග්‍රීසි අකුරුත් කියන්නකො. CLAUD right CLAUD ඒක අර ChatGPT වල ලස්සනට ලියනවා. ඒ කියන්නේ writing වලට හුඟක් හොඳයි. ChatGPT භාවිතා කරපය දන්නවා ඇති ඒක නිකන් මහ ප්‍රාණ යාන්ත්‍රික ලෙවල් එකට ලියන්නේ. ඒකේ ලියපු ගමන් දන්න කෙනෙකුට අහු වෙනවා මේක ChatGPT එකෙන් ලිව්වා කියලා. හැබැයි Claude එකේ ඊට වඩා ටිකක් මානසික විදියට ලස්සනට ලියන. හැබැයි ඒ ඕන එකක් Claude දිනවා. ඊට පස්සේ තව තියෙනවා විශේෂයෙන් මතක තියාගන්න Perplexity කියලා තියෙනවා. Perplexity PERPLEXITY Perplexity. දැන් Google එකේ කාලේ ඉවර වෙගෙන යන තත්ත්වයක් තමයි. Google මේ ළඟදී ඒකට ප්‍රතිචාරයක් දක්වලා පොඩ්ඩක් Google එකේ තියෙන දැන් Google එක ගැහුවාම සාමාන්‍ය අපේ වාකර Google එක ගැහුවාම එන්නේ මෙහෙම blue links ටිකක් එනවා. ඒවෙන් උඩ හරියේ භාගයට වඩා මේ ඇඩ්වර්ටයිස්මන්ට්. සමහරව ඇඩ්වර්ටයිස්මන්ට් ක්ලික් කරලා අපිට කියනවා තේරෙන්නේ නැහැ එකපාර වෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක. එයා බලන්නේ අපිට අනිද්ද පත්‍රය වල වෙන මොකක් හරි අනිත් දෙකක් වෙන උඩින්. ඒක ටක් ගාලා ගිහලා ඒක කරපුවම ඒක ක්ලික් කරනවා. ඉතින් ඒ Google එක ඒක සෑහෙන Google එකට ලොකු ප්‍රශ්නයක් වුණා. Google එකේ 150ක් ලාභය ලැබුණේ ඒ AdSense වලින්. දැන් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් Google වෙනුවට Perplexity use කරන ඔයා ඉතින් මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකේ වාට මේ අපි තුමු දැන් මම ගියදපදත් ඇහුවා මේ මගේ මේ Apple iPhone එක රීස්ටාර්ට් කරන්න. චූටි දෙයක් iPhone එකෙන් ඇහුවට වඩා එයා පස්සේ කොහොම මේ විතර බටන් එක පොළ මේව කළා මේව කරා. ලස්සන අර දැන් Google එකට යන ඒ ඉන්නේ ඩික්ස් ටිකක් විතර අපි ඒවා ගිහලා පැය භාගයක් විතර ළඟලන්න ඕනේ. මේකේම නෙමෙයි ලස්සනට ඒ ටික සමරයිස් කරලා මේ විදිහට එන්නේ. ඊට පස්සේ ඕනනම් අපිට මූලාශ්‍ර වලට යන්න පුළුවන්. ඕනනම් වීඩියෝ බලන්න පුළුවන්. ඉන්දියන් මේ මුම්බයි වල IIT වල සයන්ටිස්ට් කෙනෙක් තමයි හදලා තියෙන්නේ මේක. ඉතින් ඒක හුඟක් ඔයාව තාමත් කියන්නේ Claude ගැනද? නෑ දැන් මං කිව්වේ Perplexity. සර්ච් කරනවා නම් Perplexity වල. හරි. general purpose AI වශයෙන් Claude සහ ChatGPT. තවත් මෙවලම් රාශියක් තියෙනවා. අපි ඕන ඉදිරියේදී කතා කරමු. ඔව් දැන් මේ මම තව අහලා තියෙන දෙයක් තමයි අර මේ ඔයා ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ හරිම තාක්ෂණිකයි සමහරලාට එනේ ඒවා. දැන් ChatGPT වලින් අර කිව්වා වගේ කාට හරි පුරුදු කෙනෙකුට අඳුර ගන්න පුළුවන් මේක ChatGPT. මොකද විශ්වවිද්‍යාල වලත් ළමයි ඒක පාවිච්චි කරනවා. හැබැයි දැන් ඒකම පරිණාමය වෙමින් අර කිව්වා වගේ හියුමනයිස් කරනවා වගේ කතාවක්. වඩාත් මානුෂික විදියට. මෙහෙම දියුණු වෙමින් යන ස්වභාවයක් තියෙනව නේද මේක ඇතුලේ? නෑ ඒකට තමයි ඊළඟට දැනගන්න ඕනේ සාමාන්‍ය යූසර් කෙනෙකුයි ඇඩ්වාන්ස් යූසර් කෙනෙක්. ඇඩ්වාන්ස් නෙමෙයි. දැන් මේ ඊපෙරදන් මන්නව විශේෂයෙන් අපි දැකලා තියෙනවා. ඒ වගේම තව එකක් කියන්න ඕන සෑම් අල්ට්මන් මේ දැන් මම අර ඉස්සෙල්ලා විද්‍යාඥයෙක් කිව්වා වගේම සෑම් අල්ට්මන් කියන්නේ අපේ කාලේ හිටපු මන් දන්න පරිදි ඉතාමත් හොඳ ඉන්ද්‍රජාලිකයෙක් වගේ පුද්ගලෙක්. එයා ඔය ඇත්තටම කතාව දන්නවා ඇති මේ එයා Microsoft එකේ එයා ඉඳලා එයාගේ සමාගමෙන් අයින් කරා මේ කවුද ඉලන් මස්ක් පස්සේ Microsoft එකේ නැවත එයා රීඉන්ස්ටෝල් කළා. හැබැයි ලොකු ව්‍යවසායකයෙක් වශයෙන් ඉන්න පුද්ගලෙක්. එයා කිව්වා මේ ChatGPT පාවිච්චි කරන්නේ එයාගේ ChatGPT එක තරුණ පරපුර පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එකක් වගේ. එයාගේ thinking partner කෙනෙක් වශයෙන් නිතරම එයාගේ ප්‍රශ්න අහනවා. එයාගේ දැන් තරුණ පරපුර. නමුත් වැඩිහිටි පරපුර මේක පාවිච්චි කරන්නේ සර්ච් එන්ජින් එකක් වගේ. නිකාම් ප්‍රශ්න කිව්ව බ්‍රසීල් ආගනවරු මොකද්ද? අරවා මේ කියලා අහන්න. ඔබට ඉතරම මතක තියාගන්න චූටි ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් අර Google එකේ වගේ ප්‍රොම්ප්ට් එකක්. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් આવොත් චූටි උත්තරයක් තමයි ලැබෙන්නේ. මේ මහ විශාල බුද්ධිමතෙක් අපි ඉස්සරහා ඉන්නේ. ඒ බුද්ධිමතාවෙන් ගොම් ප්‍රශ්න අහලා දැන් සමහරව අහලා තියෙනවා අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විද්‍යාඥයෙක් නම අහලා මගේ අපේ ජවහරපුර විශ්වවිද්‍යාලයේ මේ ජනප්‍රිය YouTube කියලා එකට එයා මේ එයාගෙන අහලා අනේ මහන්නෝ ගියා කියලා දන්නෙත් නෑ. ඒ දන්න වැඩි තියෙයි. ඒ වගේ ප්‍රශ්න අහන්නේ නෑ ඕකේ.
අපි ගැලපෙන ප්‍රශ්න අහන්න ගැලපෙන කියන්නේ අපි මේකට කියන ප්‍රශ්න අහන විදිහට කියන ප්‍රොම්ප්ටිං කියන එක. ඒකත් එක්ක කතා කරලා. විශේෂයෙන් මේ ටික විතරක් මම දැන්ට කියනවා. දැන් අපි මෙයා හිටියට මෙයා ලොකු ඇසිස්ටන්ට් කෙනෙක් මේ අපිට කියන්නේ මෙයා ඒ ඇසිස්ටන්ට් බුද්ධිමති. මහා බුද්ධිමති. දැන් ඔයා ගාව තියෙනවනේ විශාල මේ සමාජාරයේ මේ බුද්ධියකට තියෙන ඔයාගේ බුද්ධියත් ඒකේ තියෙනවා. පළවෙනි තමයි ඇක්ටර්ස්. ඕන මට කියද ඇක්ටර්ස් ජනරන්ජන කියලා කියන්න පුළුවන්. මෙයාගේ තියෙන මාධ්‍ය බුද්ධියත් උඩට එනවා. කලාකාවී බුද්ධියත් මට එනවා. ඇක්ටර්ස් කියලා කියන්නේ. ඔයාම ඇක්ටර්ස් කියලා කියන්න පුළුවන්. ඇක්ටර්ස් යුනිවර්සිටි ප්‍රොෆෙසර් ඇක්ටර්ස් ස්ටූඩන්ට් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ටර්ස් ෂේක්ස්පියර් ඇක්ටර්ස් කියලා කොහම එයා රෝල් එකක් දෙනවා අපි chat GPT. හරි. ඊළඟට දෙවෙනි එක තමයි දෙක කන්ටෙක්ස්ට් එක. දැන් මෙයා දන්නේ අපි කවුද කියලා. අපි හිතමු අපි කවුරු රෙසිස්ටන්ට් කෙනෙක් කල්පෙන් අරන් එයාට කියනවා මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ලියන්න කියලා. අපි එහාන මොකක් ගැනලා කියන්නේ. මේ ගයක් ගැන කියනවා. කොහෙද තියෙන්නේ කියන්නේ. කීයද යුගනනේ කියන්නේ. කාමර කීයද හිම කියලා බෑනේ. මේ ටික කියන්න ඕනේ යාට. ඒ කන්ටෙක්ස්ට් එක කියන්න ඕනේ. දැන් අපි හිතමු අද අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා ගාල්ලට යන්න. නිකන් කියලා වැඩක් නැහැ. හරි. කියන්න ඕන. මම අපි ෆැමිලි එකක් එක්ක යන්නේ දෙන්නෙක් යන්නේ මට බීච් එකට යන්නත් ඕනේ shopping යන්නත් ඕනේ. ඒ වගේ පුරවන්තර context එක දෙන්න. අපේ විස්තර අපි දෙන්න ඕනේ. දෙන්න ඕනේ. අපි විස්තර දන්නේ නැහැ නේ. අපි විස්තර නැතයි නේ පුරවනවා. නැත එයා පුරවනවා. එයා පිරවන වෙන්නේ ඒවා. එයා පුරවන මෙයන් දන්නේ මොනවාර ඇවිල්ලා කියලා පෙරලේ නටන්න ඇවිල්ලා මොකක් හරි අපි කියනවා රැයට මේවයි කර දවල්ට පුවාතර ලියන්නේ කොහොඳයි. prompt එක ලියන්න. ඊට පස්සේ තමයි question එක අහන්නේ. දැන් මට මොකක්ද උනේ question එක? මට හොඳ හෝටලයක් හොයලා දෙන්න. නැත්නම් මට කන්න තැනක් හොයලා දෙන්න. මට මේ දවස් 5කට ලස්සන අයිටර් එකක් ලියලා දෙන්න. එහෙම කියලා අහන්න. එතකොට මේක විශාල වෙලා රෝල් එක, කන්ටෙක්ස්ට් එක සහ ක්වෙස්චන් එක. ඒ වගේම ඕනනම් තව ඉතාම පවුකුල්ලයක් තියෙනවා ask me clarifying question. එයාට කියන්න පුළුවන් තමන්ගෙන් clarifying question අහලා එතකොට එයා අහනවා ඔයා කී දවසක් ඉන්නවද? ඔයා තනි මේ මොනවද කරන්න යන්නේ? ඔයා ගාල්ලේ විතරද යන්න ඕනේ කියලා එයාගේ පුතිමත් භාවයෙන් අහ. මෙන්න මේ වගේ හොඳ ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් විශාල උත්තරයක් ගන්නවා. නමුත් ලංකාවේ නෙමෙයි ලෝකේ පුරා හුඟක් අය එහෙම දෙන්නේ. දැන් මම මේ දවස්වල මේ ගැන පොඩි Facebook මේකක් දැම්මා. සමහරව පිළිගන්න සමහර අනේ මේ මොනසර පිස්සු උච්චර જાති ඕනේ කියලා අහනවා. ඉතින් කමක් නැහැ. ඉතින් එහෙම කට්ටිය ඉන්නවනේ. මොකද්ද අදාපු? නෑ මම දැම්මේ චූටි මේ Facebook එකේ සරලව දැම්මේ ඔබත් මේ chat GPT පාවිච්චි කරනකොට search engine එකද පාවිච්චි කරන්නේ. ඒ ඇසිස්ටන්ට් ගේ නිවැරදි පිළිතුර ලබා ගැනීම සඳහා වාක් ගණනාවකින් යුක්ත නිවැරදි ප්‍රොම්ප්ට් එකක් භාවිතා කළ යුතුයි. කියලා ඔයා දන්නද Facebook එකේ දැන් link එක දුන්නාට ඌ දැන් අපේව downgrade කරනවා. ඒ නිසා අපි link එක දෙන්නේ comments වල. හරි. එතකොට ඒ comments වල දාලා වැඩිදුර විස්තර මන් ලිව්වා. ඔයා කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් නා. එතකොට මම act as a student කියලා ලොකු prompts ටිකක් මම දුන්නේ. ඇත්තටම නමුසුරුව කියන්නේ නමුසුරුව කියන්නේ දෙන්න පුළුවන්. සමහරු කියලා prompt එක අස්සගන්නේ ChatGPT. එකත් ඒතර එහෙම ලියලා තිබුණා. සමහරු ඊට පඬිතුයෝ ඉන්නවා. මම නම් ඕක කරන්නේ අපි ChatGPT හරි ChatGPT යන එක හරි. යා ඔයා ගැන දන්නේ නැහැ නේ. ඒකට මම කිව්වේ. දැන් ඔයා කතෘතුමිකුයි නිකන් එකනෝ අතර වෙනසක් තියෙනවනේ. දැන් සාමාන්‍ය තවත් එකක් කියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ඔෆිස් වල දැන් මේ වගේ ඔෆිස් වල ඉන්නවනේ ඔයගොල්ලෝ තරණකාරී සමාජයකනේ ඉන්නේ. අපි හිතමු සමහරු මේ වගේ ලිපි ලියන්නේ එහෙම ChatGPT එක පාවිච්චි කරනවා. ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරොත් ඔයාගේ තොරතුරු ඕපන් ඩොමේන් එකට යනවා. ඒ නිසා පුළුවන් නම් මේ ලොකු කම්පැනි ඒවා නවත්තන්න. මොකද සමහර පොඩි පොඩි රිපෝට් එකම පොඩි ලේසියට එම්ප්ලොයිස්ලා ගහලා දෙනවා. ළමයි එසේ වලට ගහලා දෙන එකත් ඇත්ත. ඒ ළමයින්ගේ එසේ නම් කම්පැනි එකේ පබ්ලික් ඩොමේන් කියන්නේ කොයි කරනස කතාව. මේක නෙවෙයි සමහර රහස් දැන් ඔයාගේ රහස් මොන හරි දිනනවා නම් ඒවා පොඩ්ඩක් පරිස්සමෙන් ගන්න ඕනේ විශේෂයෙන් ෆ්‍රී වර්ෂන් එකේ. හරි. Tamanට වැදගත්කමක් තියෙනවා වැලියු එකක් තියෙනවා මේවා ක්‍රියේට් කරලා තියෙන විශාල මුදලක් දීලා විශේෂයෙන් අතර මේ සර්වර්ස් රන් කරන අධික විදුලි බලයක් යනවා. ඉතින් ඒ නිසා ඒ පුළුවන් නම් Taman ඒකට නියමිත මුදලක් දීලා කරා නම් වැඩි ප්‍රමාණයක්. එතකොට බුද්ධිමය දේපලත් රැකෙනවා තමන්ගේ වැඩෙත් ඉතා ඉහළ මට්ටමින් සිද්ධ කරනවා. දැන් ඔය කියන විදිහට දැන් හැම එකක්ම අර ඉස්සලා කිව්වේ මේ මගේ ගැන විස්තරත් මම chat GPT එකෙන් ගන්න ඒටක තමයි දෙන්නේ කියලා. මිනිස්සු එන්න නිකන් පොඩි වේගන යනවාද මේ තත්ත්වය උඩ මොකද්ද AI එක්ක මිනිස්සුගේ සම්බන්ධය ඉස්සරහට? අනිවාර්යෙන් එහෙම වෙනවා. අපට වඩා දැන් සෑහෙන බුද්ධිමත්. සෑහෙන බුද්ධිමත් අපි තරමට බුද්ධිමත් නෑ කියලා තාම කියනවා. නමුත් මේ 2022 ඔයා කියන්නේ අපි තරමට බුද්ධිමත් නෑ තාම කියලා. ඒගොල්ලොම කියනවා තාම නෑ කියලා. මේකට කියනවා ආටිෆිෂල් සුපර් ඉන්ටෙලිජන්ස් කියලා. අපිට වඩා ඉදිරියට යනවා. එතකොට යාම විසින් තීරණ ගන්නවා කියලා කියනවා. 2022 මම දැක්ක ChatGPT 3.5 වලට වඩා 2023 ඊට වඩා වෙනස් වුණා. 2024 දැන් 2025 අලුතෙන් ඒජන්ට් එකේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි බ්‍රවුසර් එක මෙහෙම තිබ්බම එයාම වෙබ්සයිට් වලට ගිහලා අපි shopping කරලා දෙනවා. ඒ වගේ තව අනාගතේ වෙන දේවල් විශ්ව දේවල් අපිට කියන්න බෑ. දැන් ඊමේ ඇත්තටම මේ නිසා රැකියාවලුත් ගණනාවක් නැති වෙලා යනවානේ. ඉතින් මිනිස්සුන්ගේ බුද්ධියට හානියක් වෙනවද කියන එකත් පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒකත් එහෙම වෙනවා. ඉතින් ඒකට
එහෙම වෙනවා. හැබැයි ඒ සඳහා ඔය OpenAI සහ Anthropic කියන ඔය Claude කියන දෙකම දැන් ළමයින්ට ඉගැන්වීමේදී අපි කෙලින්ම මේ මොකද්ද ගණන ක්‍රමයක් පොඩ්ඩක් වෙනස් කරලා ඒ වගේම දැන් අපි අධ්‍යාපනඥයෝ ඉන්නවනේ ඒගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඕනේ මීට වඩා එහා පැත්තේ ලෙවල් එකට ගොඩනගන්න. ඒ කියන්නේ දැන් නිකම්ම අහන්න නරකයි. දැන් ඔයාගේ ආටිකල් එකක් තිබුණොත් ඒ ආටිකල් එක විවේචනය කරන්න පොත අර ChatGPT එක විවේචනය කළා දෙනවනේ. නමුත් ඒ චුට්ටක් ඊට එහා පැත්තට ගිහිල්ලා ඒක චුට්ටක් විශ්ලේෂණාත්මක වෙන ක්‍රියේටිව් තින්කින් කියන එකත් බලන්න. හැබැයි ඒ අතරවාරි වට කියන්න තියෙන්නේ කොහොමවත් අපේ ළමයින්ගේ දැන් තරුණ පරපුරේ තියෙන kutuhalය. මම හිතන්නේ දැකලා තියෙන kutuhalය වගේ යම් කිසි ආයතනයකට වැලියු ඇඩිෂන් කරන එකක් දෙනවා කියන අඩු වෙලා තියෙනවා. තවත් එකක් මට පේනවා මේ ChatGPT වගේ මෙවලම් එක්ක AI එක ආර්ට්ස් කරපු අයට කලා අංශය කරපු නිර්මාණශීලී හැකියාවන් දරන අයට සමහර වෙලාවට අර විද්‍යාව කරපු අයට එක ලෙවලින් ෆීල්ඩ් එකට එන්න පුළුවන්. මම දැකලා තියෙනවා මාවත් දැන් ගොඩක් දේශන වලට ගෙන්නන්නේ මේ ආර්ට්ස් ෆැකල්ටි වල. කැලණි විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල එක විශ්වවිද්‍යාල ආර්ට්ස් ෆැකල්ටි සෞන්දර්ය පීඨ වලට යනවා. මොකද ඒගොල්ලොන්ගේ ළමයින්ගේ කොහොමද මේ අන්තිමට මේ දැන් ඔයා දන්නවනේ මේ දවස්වල යනවනේ වීඩියෝ හරියට වීඩියෝ යනවා. ඒ නමුත් ඔය අතරේ හියුමන් වීඩියෝ එකක් තමයි ඉස්තිරියට බලාගන්න බැරි වෙන්නේ. හියුමන් වීඩියෝ එකක් බැරිවනේ. දැන් ඔයාගේ පත්‍රේ වුණත් මේව යාන්ත්‍රිකව ලිව්වට අර ඕගොල්ලෝ විසින් ලිව්ව ඒ එක නැති වෙනවනේ. අන්න එතකොට ඒකට හියුමන් ටච් එකක් දෙන්න පුළුවන් න අර ප්‍රොම්ප්ට් එකකට එක්ක මේ ආර්ට්ස් කරපු අයට. ඒ නිසා ඒගොල්ලෝ ඊළඟ ලෙවල් එකට යන්න ඕන. තාම අපි දැක්කේ නැහැ ලෝකෙම ටෙලිඩ්‍රාමා සීරීස් එකක් ආවා ChatGPT වලින්. මම ඊයේත් අපේ සෙනිස් බණ්ඩාර අපේ විශ්වවිද්‍යාලේ ඉන්න මේ ෆිල්මින් කරපු තෙනිස්ට මං කිව්වා අපි පටක් ගමු ඔයා ලියන්න මම පොඩ්ඩක් බේව කළා දීලා ටෙලිඩ්‍රාමා චූටි දැන් ගාක් හදන්න බෑ දැන් තව හිටපු විනාඩි 3ක් විනාඩි 2 කියන්නකෝ නේ ඒකට පොඩ්ඩ හැබැයි ලස්සන ඒකට දැන් අපි දැකේ කට්ටියකට ප්‍රොම්ප්ට් එක විතරනේ ගහන්නේ මෙහෙම ළමයි දෙන්නේ කතා කරනවා. ඉතින් ඊට වඩා නැහැ අරගොල්ලෝ ඊට වඩා ලස්සනට ලිය ඒක ඒ වගේ නිර්මාණශීලීව ඉදිරියේ දෙයි කියලා මං හිතනවා. මේ විශේෂයෙන් අපි ආස් කරන ළමයින්ගේ දැන් ඩාන්සින් කරන ළමයි කීට තව ජනිත් කියලා ඉතර කොරියෝග්‍රැෆි කරනවා. මං කෝ ඕගොල්ලෝ දැන් මේ පටන් අරන් මේ ඒ ඒගොල්ලන්ගේ තියෙන හැකියාවයි මේවා එකතු කරලා අලුතෙන් මොකක් හරි එකක් කරමු කියලා. ඒකෙන් තමයි මේක ඉදිරියට යන්නේ. මේ ChatGPT Claude වගේවා මේවා ඉලෙක්ට්‍රිසිටි වගේ. ඔයා දන්නවා ඇති මේ අත්‍තරම මේ මොනවාද ෆ්‍රිජ් එක හෙව්වට ෆ්‍රිජ් සීත කරන කට්ටියට වඩා කොකාකෝලා කාරය සල්ලි හෙව්වේ. ඒ කොකාකෝලා කාරය. තාම මේ කොකාකෝලා එක අහුන්නේ නැහැ මේකට. මේකේ තව ඉන්නවා ඇන්ඩ්‍රූ එන්ජී කියලා. ලෝකෙම ඉන්න ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන ඔයගොල්ලෝ බලනවනම් ෆලෝ කරනවනම් ඉගෙන ගන්නවනම් ඇන්ඩ්‍රූ එන්ජීගේ ලෙක්චර්ස් ෆලෝ කරන්න. ඇන්ඩ්‍රූ එන්ජී කිව්වා AI is like electricity කියලා. ඒ කියන්නේ මේකෙන් ඕන දෙයක් පව කරන්න. තාම මම දැක්කේ නෑ අනික් රටවල් වල තියෙනවා බිස්නස් දැන් ලංකාවේ බිස්නස් කරන්නේ නෑනේ. දැන් මම උනත් මේකේ ඇත්තටම මේ AI වලින් AI ක්ලාසස් කරනවා. ඉතින් ඒකට මිනිස්සු කෑ ගහනවා. ඉතින් කෑ ගුවට කේස් එකක් නෑ නේද? ලංකාවේ මිනිස්සු මේක මොනටයිස් කරනවා. එහෙම නැත්නම් මේකේ යමක් සල්ලි හොයනවා කියන එකට හරිම කැමති නෑ. ඒගොල්ලෝ දන්නෙත් නෑනේ ව්‍යවසායකත්වෝ නෑනේ. අර බොරුවට ව්‍යවසායකත්වයේ ගුවට ඒ මිනිස්සු අපේ විශ්වවිද්‍යාලෙත් මං ස්ටාර්ට්අප් හබ් කියලා කැරියා. නමුත් ඉතින් ඒ ළමයි අර මොනවද ඔය පොඩි මේ චිප්ස් ටිකක් විකුණනවා. ඔය මේ මොන හරි පූවි ටිකක් විකුණනවා. ඔය දන්නවද පොඩ්ඩක් අර ටී-ෂර්ට් එකක් දාලා පොඩ්ඩක් විකුණනවා. ඉතින් ඉතින් එහා පැත්තට නෑ. නිර්මාණශීලී විශාල ඇත්තම අයිඩියේෂන් බිස්නස් වලට අයිඩියේෂන් ඕගොල්ලන්ගේ මාධ්‍ය වලට අලුතෙන්ම මේ මොනවද මේ අද ලියන්න පුළුවන් කම්පියුටර්ස්ලා ගේවා දාලා අනික අතට තමයි මේවට ඉන්පුට් කරන්න පුළුවන් ඉන්පුට් කළා අද ගියේ දැන් මාධ්‍ය ඇත්තම ඔය දැන් පර්ප්ලෙක්සිටිට වල ගියා නම් සෑහෙන හොඳ මේ හැමදාම නිවුස් එනවා දැන් නිවුස් කවුරුත් බරන්න යන්න ඕනේ නිවුස් පිළිල මේ පත්‍ර කියවන්න ඕනේ ඒව ඊළඟට ලස්සනට මේ නිර්මාණශීලීව දෙන්න කියලා ඒක කරන්න පුළුවන් දැන් ඔය විශ්වවිද්‍යාල ගැන කතා කරපු නිසා මේ වා කිව්වා මේ සාමාන්‍යයෙන් විද්‍යාව ළමයින්ට වඩා කලා ළමයි එළියේ ඉස්සරහින් ටිකක් වැදගත් මේ සොරි ඉස්සරහින් ඉන්නවා කියලා මේ කාරණේ. දැන් විශ්වවිද්‍යාල ගුරුවරයෙක් හැටියට ළමයි ඉස්සරහට ගියාම මේ AI පාවිච්චි කරන ළමයි ඉස්සරහා මම දන්නේ AI පාවිච්චි කරනවද කියලා ළමයි ඒ ගුරුවරයාට අත්න ඉරණම මොකද්ද? කොහොමද ඒක ජයගන්නේ? දැන් ඒකට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා මගෙන් ඇත්තටම අපේ සමහරට අපේ ළමයි අහන්න නැතුවට මම ඒක දවසක් මේ ත්‍රිකුණාමලය විශ්වවිද්‍යාලයක ළමයෙක් ඇහුවා. ඒ ළමයාගේ ඒක යාළුවෙක් නම් සම්පූර්ණ ChatGPT උඩින් පල්ලෙහාන් දෙනවා ඒවත් එක්කම ගස දීලා. දුර සම්පූර්ණේ තනිකර ඒක අවු වෙලා. ඉතින් මං ඒ ළමයාටත් කිව්වා හැබැයි ඔයා පාවිච්චි කරන නිවැරදි විදිහ පාවිච්චි කරන්න ඕක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උගක් වෙලා. දැන් අපි පාවිච්චි කරන රචනා ලියන්නේ. රචනා ලියන්නනේ. රචනා ලියනකොට යහා පැත්ත කියලා කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? අපි මේ කැම්පස් වල ළමයින්ට කියන්නේ රචනාව අයිඩියේෂන් වල පාවිච්චි කරන්න බෑ. ලංකාවේ පරිසර දූෂණය කිව්වොත් එහෙම ඒ පරිසර දූෂණයට අදාළව අයිඩියේෂන් වලට මේක පාවිච්චි කරා. ඊට පස්සේ ඉංග්‍රීසි වෙර නම් පොඩ්ඩක් ඉංග්‍රීසි හදාගන්න පාවිච්චි කරාට කමක් නෑ. ඒක ගිඩිපිටින් ලියන එක. Tamanටම බැලුවාම තේරෙනවා මේක Taman කරනවද නැද්ද කියලා.
හැබැයි අපේ විශ්වවිද්‍යාල ප්‍රජාවත් මොකද කරන්නේ? ඒගොල්ලෝ මේව බලන්න AI ඩිටෙක්ටර්ස් දානවා. AI ඩිටෙක්ටර්ස් කියන්නේ තවත් AI එකක්. ඒ AI ඩිටෙක්ටර්ස් කියන අර ChatGPT වගේ ලොකු සමාගම්. දැන් සෑම් ඔල්ට්මන්ගේ ChatGPT එකට OpenAI එකට තියෙන තරම් සල්ලියක් සෑහෙන විශාල මුදලක් තියෙනවා. මේ ළඟදී අලුතෙන්ම ගිහිල්ලා අර මේ ට්‍රම්ප් එක ගිහිල්ලා මේ මැදපෙරදිගත් විශාල වශයෙන් ඉන්වෙස්ට් කරන්නේ ඩේටා සෙන්ටර්ස් වලට. ඉතින් ඒ වගේ එකක් මේ AI ඩිටෙක්ටිං කම්පැනි වලට නෑ. ඒගොල්ලෝ මේ චූටි ස්ටාර්ට්අප්. උන් ලව් අරක බලනවා කියන්නේ ඉතින් ඇත්තටම වැඩක් නෑ. එක්ක තමන් මෙහෙම ස්ක්‍රිප්ට් එක කියවලා බලවම තීරණවනේ. දැන් ඔයා මාධ්‍යවේදියෙක් වශයෙන් පේනවා මේක මෙහෙම ටට්ටක් ගාලා බලවම හොඳද නරකද කියලා අන්න මේ පොඩ්ඩක් හියුමන් ජජ්මන්ට් එක වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම ගත්තොත් විද්‍යාව අරවා කියලා නැහැ. දැන් විද්‍යාව කරන අයටත් ඔය මං කිව්වා වගේම අලුත් ක්ෂේත්‍ර එනවා. දැන් ප්‍රොම්ප්ට් ඉංජිනේරින් කියන එක ඔයා දැනගෙන හිටියා නම් ඔය අනිත් අයට වඩා අලුත් ස්කිල් එකක් ලබා ගන්න. හැබැයි සම්ප්‍රදායික දැන් හිතන්නකෝ මේ වගේ වීඩියෝ ටෙක්නොලොජි කියලා. දැන් ඉස්සර වීඩියෝ ටෙක්නොලොජි කරන්න මොකද කරන්නේ? අපි මේ දැන්ටත් තියෙන වීඩියෝ ගන්නන ස්කූල්ස් තියෙනවා. ඒවට ගිහිල්ලා යා වීඩියෝ ඉගෙනගෙන ඊට පස්සේ උපාධියක් අරගෙන දැන් යන ඔය රසවයි. ඒක රසවල් නෑනේ. එහෙම නෙමෙයි ඔයා ඉන්න අතරෙම දැන් එහෙම වීඩියෝ ඉගෙන ගන්න පුළුවන් මේකේ. මේ ChatGPT ඊළඟට YouTube වීඩියෝස් තියෙනවා. ඒවෙන් බලලා ඉගෙනගෙන ඔයා කරන අතර විශ්වවිද්‍යාල පාඨමාලාවක් කරන අතර අනිවාර්යයෙන්ම මේ AI ස්කිල්ස් ලබා ගන්න. මොකද දැනටත් විශාල වශයෙන් ජොබ්ස් ඇමරිකාවේ පවා නැති වෙගෙන යනවා. එතකොට මං කියවනේ අර අලුත් ජොබ්ස් එනවා කියලා. දැන් තාම data science, data engineering, අලුතෙන් තියෙනවා AI engineering මේ වගේ අලුත් ජොබ්ස් රාශියක් ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් උත්පාදනය වෙමින් තියෙනවා ඒ වගේ ජොබ්ස්. ඒ වගේ ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ විශාල දැන් ඔයා කිව්වා වගේ දැන් මන් දන්නේ මේ අපේ ස්ටීව් ජොබ්ස් නම් කියලා තියෙන්නේ ජොබ්ස් කීප වර්ගයේ තියෙන අනිත් ඒවා සේරම රිප්ලේස් වෙනවා කියලා. දොස්තරලා පවා තව ටික දවසෙන් රිප්ලේස් වෙලා මානව ජනතාවට ඉතාමත් හොඳ සේවයක් සලසන්න පුළුවන් ගුරුවරු දොස්තරලා එහෙම එනවා කියලා. ඒ කෙසේ වෙතත් සෑහෙන ජොබ්ස් ටිකක් රිප්ලේස් වෙනවා. මොකද රෙපිටිටිව් ටාස්ක් කරනවා නම් කන්සල්ටන්සි ෆර්ම්ස් හැමදාම කරන දැන් ආටිස්ලා වුණත් දැන් ඒ වගේම හැබැයි තියෙන නිසා හුඟක් දැන් ඉස්සර ඕගොල්ලෝ එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මම නම් දැන් ChatGPT වල ඒ જાතිය 50000ට එකපාර. ඒ කියන්නේ එක ගාන වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගලගේ කම්පැනි තියෙනවා දැන් අපි ගිහිල්ලා එක එක කම්පැනි ට්‍රේනින් කරනකොට කියන්නේ ඒගොල්ලන්ගේ වර්ක් ෆෝස් එක හැමෝම AI වල ට්‍රේන් වෙන්න ඕනේ. නැත්තම් ඉදිරියේදී සර්වයි වෙන්න බැරි වෙනවා. මේ කම්පැනි තතු ගාලා යන ළමයනුත් පුළුවන් තරම් ඕගලගේ ඩිග්‍රී කරන අතර ඒක මම කියවර මේ ඇන්ඩ්‍රු එන්ජිගේ කෝස් එක තියෙනවනේ. ඒ වගේ මුළු ලෝකෙම තියෙන ෂෝට් කෝසස් තියෙනවා. සල්ලි දීලා හරි නිකන් හරි කරන්න. අපි ඉස්සලත් කරානේ සීමා වගේම නමුත් දැන් වෙලා තියෙන මොකද ළමයි එකම දී ආයි කරනවා. කෙමිස්ට්‍රි විශ්වවිද්‍යාලෙත් කරනවා තව අර වෙනම කෙමිස්ට්‍රි කෝස් එකක් කරනවා. එහෙම ඕනෙකට අර ඉතිහාසයේ භූගෝලයේ අර ඕන එකක් එකම දී ගැඹුරට කරන්න යන්න එපා. පුළුල්ව තමන්ගේ ස්කිල් සෙට් එක වැඩි කරගන්න. නැත්තම් අද AI ලෝකේ සර්ව් වෙන්න හරි අමාරුයි. ඒ කියන්නේ අනාගත ලෝකෙට පිවිසෙනවා නම් එහෙම ඔය දේවල් ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන ලා. අනිවාර්යෙන් කියන්න ඕනේ. දැන් අපි හිතමු දැන් ඔයාලට ජොබ් එකක් වෙන මෙතනට ආවත් කවුරුද આવොත් එහෙම ඔයා AI ගැන දැන ප්‍රොම්ප්ට් එක හරියට ගහන්න පුළුවන් නම් මේක අනිවාර්යෙන් ගන්න ඕනේ. ඔයා නම් ඇසෙට් එකක් නේ. අපි ඕනේ කම්පැනි එකට ගන්න යාව වැලියු එකක් ක්‍රියේට් කරලා දෙනවා. ඒ නිසා ඒ වැලියු මම හුඟක් වීඩියෝස් මේ පේන කියලා තිනවා. ඔයා ඉන්න අතර ප්‍රොජෙක්ට් එකක් කරලා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඔයා යනකොට කියන්න පුළුවන් මම මෙන්න මේවා කරා. දැන් ඇත්තටම කම්පසොෆ්ට් මේ ලංකාවේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. විශාල වශයෙන් මේ පුද්ගලික අධ්‍යාපන මේ ආයතනෙම එනවා. අපේ රාජ්‍ය ආයතනත් එනවා. දැන් හුඟක් ෆීල්ඩ් සැචුරේට් වෙලා තියෙන්නේ. හුඟක් ෆීල්ඩ් සැචුරේට් වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සෙල්ලා සම්ප්‍රදායිකව දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාලේ අපි මුලින් බලන කාලෙත් වෛද්‍ය ඉංජිනේරු කියන එක පැත්තකට යන මේකක් තියෙනවා. ඒවත් ලොකු ප්‍රශ්න සහගත වෙලා තියෙනවා. ඉතින් ඒකම ප්‍රයිවට් කැම්පස් සමහර අය සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස් හදනවා. මම හිතන එක කැම්පස් එක 2000ක් විතර. ඉතින් කොහෙද උඩට තැන්න තියෙන්නේ? දැන් ඒ වගේ හැම ක්ෂේත්‍රෙම මෙයා සැචුරේට් වෙලා තියෙන්නේ. ඒගොල්ලොත් හිතනවා දැන් මොන මේ දවස්වල පටන් ගන්න AI කෝස් කියලා. දැන් අලුතේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියලා ඒගොල්ලන් ඩිග්‍රී පොඩක් නම් කළා සයිබර් සිකියුරිටි කියලා. ඒක හොඳයි. නිකන් ඉන්නවට වඩා මම දන්නේ නැහැ කන්ටෙන්ට්ස් කොහොමද ඉදිරියට. විශ්වවිද්‍යාල සහ වර්ල්ඩ් ඔෆ් වර්ක් අතර පරතරය. ඇමරිකාව වුණත් දැන් අවුරුදු කීපයක් කියලා. දැන් ඔයා මාධ්‍ය ගැනත් දන්නේ නැතිනේ. ඔයා මාධ්‍ය ග්‍රැජුවේට් කෙනෙක් මෙතන ගත්තා. ඔයාගේ මාධ්‍ය අතර යම්කිසි නොගැලපීමක් තියෙනවනේ. ඉතින් ඒක පුළුවන් තරම් ગેප් එක අඩු කරන විදිහට ඒගොල්ලෝ දැන් මාධ්‍ය ගැන කරනවා නම් ඕගොල්ලෝ එතරම් ලියන්න පටන් ගන්නවා නේ. උගලට පුළුවන් මීඩියා එකක් හදන්න දැන් තව එකක් තමයි මේකත් එක්කම ලොකු කම්පැනි පොඩි වෙනවා. පොඩි කම්පැනි ලොකු වෙනවා. ඔයාට පුළුවන් ලොකු මාධ්‍ය ආයතනයකට තරම් කරන්න පුළුවන්. දැන් මම අර කියපු අයිඩියා එක. ටෙලිනාට්‍ය හරියට ගහන්න පුළුවන් නම් ඔයාට. මම දැකලා තියෙනවා සමහර තරුණ ළමයි එහෙම කරනවා. නමුත් ඒගොල්ලෝ දැන් TikTok එකේ මුගක් ඉන්නවනේ. ඒගොල්ලෝ තමන්ම විසින් අර කරනවට අමතරව අලුත් තාක්ෂණයක් පොඩක් මුසු කරලා මුගක් ඒවා කරන්න බලන්න. දැන් මේ ළඟදී VO2 එක මම දැක අලුතෙන් Google ආපු එකකින් එම් මුගක් කරා.
ඒ වගේම හුඟක් ඉදිරියට යන්න පුළුවන්. ඔය දැන් ඔයා කියන දේවල් වලින් අපි තවදුරටත් සෑහෙන කතා කරන්න පුළුවන් ගොඩක් ක්ෂේත්‍ර වැඩි වෙනවා. ඒවා වෙන වෙනම එක දිගට කතා කරන්න පුළුවන්. නමුත් අපි මේක ජෙනරල් විදියට සාකච්ඡා කරන නිසා AI ගැන දැන් අපි ගොඩක් තියෙන අවකාශයන් අවස්ථා ගැන ගොඩක් කිව්වා. හැබැයි සාමාන්‍ය පොදු ප්‍රශ්නයකුත් තියෙනවා මේක නරක විදියට පාවිච්චි කරනවා. මේකෙන් මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්න ඇති කරනවා. සදාචාර ප්‍රශ්න ඇති කරනවා. ආචාර ධාර්මික ප්‍රශ්න ඇති කරනවා. මොකද ඔයා ඒ ගැන හිතන්නේ? මේකෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම දැන් ඔය AI වල හොඳම යූස් එක ගිය අවුරුද්දේ මට මතකයි හාවර්ඩ් එකෙන් උපරිම පරීක්ෂණයක් තිබුණේ පළවෙනි යූස් කේස් එක තිබුණේ ලියුණු ලිපි ලියන්න ජෙනරේටින් අයිඩියා. මේ අවුරුද්දේ ප්‍රධාන එක තමයි මේ කම්පැනියන්ෂිප්. ඒ කියන්නේ ලෝකේ හුඟා පුද්ගලයෝ තනි වෙලා ඉන්නේ. අපේ ප්‍රශ්න කාට හරි කිව්වහම ඊට වඩා ලඩක් වෙනවා. මොකද ඒවා ජජ්මන්ටල්නේ. දැන් මේ AI එක්ක දැන් ඔය ChatGPT පේඩ් වර්ෂන් එකට වඩා කතා කරන්න පුළුවන්. සංවාදශීලී වෙන්න. ඔයාගේ පෞල් ප්‍රශ්න, ඔයාගේ රිලේෂන්ෂිප් ගැටලු ඒවා කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ නිසාම මුගක් අය තමන්ගේ මානසික සහනය අඩු කරගෙන තියෙනවා කියලාත් කියනවා. ඒ අන්තර්වාරෙම මානසික අසහනය අඩු කරගෙන මානසික අසහනය කියන්නේ දැන් තමන්ට තිබිච්ච ලොකු ප්‍රශ්න කාටවත් කියන්න කෙනෙක් නැහැනේ. දැන් මේකට කිව්වම යම් කිසි එකක් දෙනවා. හැබැයි මේ ChatGPT හැබැයි හිරන්නේ එතකොට අර ඔයා ඉස්සෙල්ලා කියපු කතාව මේවා පබ්ලික් ඩොමේන් එකට යන්න ඉඩ තියනවාද එතකොට? ඔය ඉතින් තමන් ලොකු එකනේ නෙමෙයි. හැබැයි ඒකන තියෙනවා මේ ඔය ChatGPT එකේ තියෙනවා අර ඔයා දන්නද ඉන්කොග්නිටෝ මෝඩ් කියලා තියෙනවා මේ මොනවාද වෙබ් බ්‍රවුසර් එකේ. ඒ වගේ මේකේ ඉන්කොග්නිටෝ මෝඩ් එකකුත් තියෙනවා. ඊට අමතරව තමන්ගේ ප්‍රයිවසි වහන්නත් පුළුවන්. කොහොමද? දැන් සාමාන්‍ය ළමෙක් නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. එහෙම එකක් එහෙම කියන්න බෑනේ. ඔය ඒකෙන් තමන්ට ලැබෙන ප්‍රයෝජනයට වඩා වැඩි. අඩි. හැබැයි ඒම වුණාට මේ ChatGPT වගේව ට්‍රේන් කරලා තියෙන්නේ තාම ඔය අපි කියනවා ට්‍රේනින් මොඩල් වල ලස්සනට කතා කරා. හලෝ. ඒ කියන්නේ ඔය දෙන කතා කරම හරි ආසයි හිතෙනවනේ. අපි වගේ එක සැරයක් ගොන්න මට එන ඔය සමහර කමෙන්ට්ස් වලට මං ChatGPT නැත්නම් Claude ලව උත්තර ලියනවා. ඉතින් මං කෝ පොඩක් සැරේ ලියන්න මම සැරේ ලියන්නේ නැහැ. යත් සැරේ ලියන්නේ. ආයා ලියන්නේම දැන් අපිට මොකද ඒක එයා අහුවනේ මට බැන්න. ඔබ මෙහිම දැම්මට ඔබ හරියන්නේ නැහැ කියලා. එතකොට ඔයා කියන එකත් හොඳයි. හා එයාලා එකට තිබුණේ එහෙමයි. ඊට පස්සේ උත්තර දීලා තිබුණේ. එතකොට අර ඒවා ට්‍රේන් කරලා තියෙනවා නිකන් සෞම්‍ය විදිහට. හැබැයි කවතරේ දවසක ඒක සෞම්‍යකව නැති වුණොත් එම් මිනිහා අපිට කියන් ට්‍රේන් කරන්න පුළුවන් බොරුවට මට එහෙම මාව චැලෙන්ජ් කරපන් කිව්වොත් ටිකක් එහෙම කරනවා. නමුත් එයාගේ ඔරිජිනල් මොඩල් එක තාම අර සෞම්‍ය දාලා ඒකත් මේ ළඟදී TED Talks ඔයා දැනට TED Talks කියලා දෙනවා. TED Talks වල ඉන්නේ මට මතක නෑ එයාගේ නම ඇන්ඩර්සන් මේ මාක් ඇන්ඩර්සන් ChatGPT එකේ සෑම් ඔල්ට්මන් එක සංවාදයක් තියෙනවා. මේ වගේ සෑම් ඔල්ට්මන් හැම සංවාදයකම දින්නම්. ඒවොත් ඒ අවස්ථාවේදී අර අහපු මේ ප්‍රශ්න ඒ කියන්නේ එයා ඔය වගේ ප්‍රශ්න තමයි අහුවේ. මේකේ සේෆ්ටි ගැන. එතකොට සෑම් ඔල්ට්මන් දුන්න උත්තර බොහොම සරලයි. ඒ කියන්නේ අද විශාල තරගයක් තියෙනවා ඔය ChatGPT ඒ පැත්තේ අනිත් පැත්තෙන් චීනේ DeepSeek ඇවිල්ලා තියෙනවා. DeepSeek Kimi AI ඒ අතර විශාල AI තරගයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට ඕනකම දෙයක් ටක් දාලා අලුත් මොඩල්ස් එන්නේ. ඉතින් ඒත් එක්කම පොඩක් සේෆ්ටි ඒ වගේම හොලුසිනේෂන් කියලා කියන එක සම්පූර්ණ බොරු කියනවා. ඒ කියන්නේ දැන් කවුරුත් දන්නේ නැත ඇත්ත වගේ කියනවා. ඒව නරකයි. ඒ වගේ සමාජයේ ඒ වගේම හරාරේ දන්නේ නැති සේබියන්ස් කියන පොත එහෙම ලියපු හරාරේ එයා දැන් නෙක්සස් කියලා පොතක් කියන හරාරි කියලා තියෙන අපි මේ ඉතිහාසයේ මුල් වතාවට අරලා තියෙන්නේ ටූල්ස් මිනිසා ඉස්සෙල්ලා මෙවලන් හදපිගේ ටූල් එකක් නෙමෙයි මේක ඒජන් කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි ටූල් එකක් න අපිට තීරණය කරන්න පුළුවන් අපි කපන්නේ කැරට්ද ගෝවද කියලා. නමුත් දැන් මෙයාට තීරණය කරන්න පුළුවන් මෙයා කපන්නේ මොකද්ද කියලා. ඒ වගේ විශේෂයෙන් ඔතොරිටේරියන් රෙජිම්ස් ලෝකේ වැඩි වෙන තත්ත්වයක් අංශ දක්ෂිණාංශයක දන්නවනේ වැඩි වෙලා ඒ අධිකාරිවාදී බලයන් තියෙන ඒවා ලෝක රටාවේ වැඩි වෙලා තියෙන අන්‍යාගතයේදී මේ AI එකෙන් තමයි තීරණය කරන්නේ නිශ්චිත බෝම්බය යවනවද නැද්ද කියලා. ඒ වගේ ලොකු ප්‍රශ්න ටිකක් එනවා හැම එකකම තීරණ ගැනීමේදී. ඉතින් ඒ වගේ ඒවා අතුලත්ත තමයි අපි මේ කියන්නේ. හැබැයි ඒ වගේව අපි කියනවා සමාජ විද්‍යාඥයන්ට කතා කරන්න දීලා ඔබ මේ දැන් තියෙන මේවල මේ ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ මේ මෙවලම් පාවිච්චි කිරීමේදී එන අභියෝග වලට සමහරලාට ඒ මෙවලම් වලින්ම තමයි උත්තර හොයාගන්න පුළුවන් කියන එක පුළුවන් ඒ වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් නැත්නම් සමහර මේ මේවලම් අතහැරලා නීති රීති දාන්න වෙයි. ඌට වඩා නීති රීති දාන්න වෙනවා අනිවාර්යයෙන්. දැන් නීති රීති දාන්න නැතුවට කියලා තියෙන්නේ. දැන් අපි ජෙනටික් ඉන්ජිනේරුවොත් ඔය වගේම ආවනේ අපේ ජීව විද්‍යාව වෙන හුඟක් ಜಾති කරන්න පුළුවන්. නමුත් එතන ජෙනටික් ඉන්ජිනේරින් විද්‍යාඥයෝ දැන් යම් නීති මාතාවක් දාලා අපි මිනිසාව ක්ලෝන් කරන්නේ නැහැ. ඒ වගේ යම් කිසි සදාචාරාත්මක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේකෙත් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ළඟදී රිසර්ච් වලින් පෙන්නලා තියෙනවා මේ නිසා බ්‍රේන් වේව්ස් මේ වෙලා තමන්ගේ චින්තන හැකියාව අඩු වෙනවා කියලා තියෙනවා. නමුත් ඉතින් ඒක අපි
ඒකට ඒ විද්‍යාඥයෝ සහ රජයේ විශේෂයෙන් ඇමරිකාවනේ මේකේ තියෙන්නේ. ඒගොල්ලෝ පොඩ්ඩක් මේකට බ්‍රේක්ස් ගහලා අදාළ ඒවා කරගන්න වෙනවා. ඒ කියන්නේ මේවට අදාළව ආචාර ධාර්මික පද්ධති සහ නීති ක්‍රමක්‍රමෙන් දියුණු වෙන්න ඕන. ඒකත් වෙයි ලෝකේ නේද? හැබැයි අනිත් අතට විශේෂයෙන් ආයතන විශ්වවිද්‍යාල ඒගොල්ලන්ගේ පොලිසි එකක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ ස්ටාෆ් එක ෆ්‍රී තමන්ගේ සෙන්සිටිව් ඩේටා ChatGPT ගන්න නරකයි. මොකද සමහර අපේ එම්ප්ලොයි කෙනෙකුට මට ග්‍රාෆ් එකක් ඇඳලා දෙන්න කියලා ටක් ගාලා අරගේ තමන්ගේ සෙන්සිටිව් ඩේටා දාලා ග්‍රාෆ් එකක් ඇඳලා දෙන්න පුළුවන්. ඒ මනුස්සයා දැන් නැහැ වෙන හානිය. ඒක වෙන කෙනෙකුට යන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේම නවත්තන්න ඕන. පොලිසියක් අරින්න ඕන. විශ්වවිද්‍යාලවල කියන්න පුළුවන් අපි ළමයින්ට කියනවා ChatGPT දැම්ම නම් දැම්ම ප්‍රමාණය කියන්න. ඔයා 50%ක් පොර කරාද 100 පොර කරා නෙවෙයි. 150 හරියට බැලුවද නැද්ද? ඔයාගේ මාධ්‍යෙත් දැන් ඇත්තටම Google එකේම අලුතෙන් පටන් ගන්නක් තියෙනවා. අපි දැන් වෙබ්සයිට්ස් වල අපිට ගන්න පුළුවන් AI generated contents කියලා. අපිට ලේබල් කරන්න පුළුවන් AI generated contents කියලා. දැන් AI ක්ලෝන්ස් හදලා තියෙනවා මාධ්‍යවලත් ඔයාලට කියන්න පුළුවන් මේක මම ලියලා තියෙන AI වලින් කියලා. මම හිතන්නේ සිංහලවල සමහර මාධ්‍යවේදී AI වලින් කරනවා ඒක කරන බහුල ලෙස කරනවා. කරනවා. ඉංග්‍රීසියෙන් විශේෂයෙන් කරනවා. ඔව්. දැන් අනිත් පැත්තෙන් මේ දැන් ඔය අපිට සාමාන්‍යයෙන් පුරුදු දේවල් පහුගිය දවස්වල ගත්තොත් එහෙම ලෝකේ රාජ්‍ය නායකයෝ අර කුඩා ළමයි බවට පත් කළා ඒගොල්ලන්ට කටහඬ දීලා එක්ක ඒගොල්ලෝ කියන දෙයක් එක්ක වෙන දෙයක් කවුරු හරි කියන දෙයක් එහෙම නැත්නම් තමන් කැමති ඕනම කෙනෙක්. ඔය වගේ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවනේ. දැන් මේකෙන් යම් ආකාරයක මම මේ පොඩි සමාජ විද්‍යාත්මක කාරණයක් වෙන්නත් පුළුවන්. බෙන් අහන්නේ මේ සදාචාරාත්මක මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය බලපෑමක් වෙන දෙයක් වෙනවද? ඔනේ දැන් ඔය කිව්වේවා අපි දන්නවනේ කෝලමට කරන එක කියලා. නමුත් එහෙම නෙමෙයි. දැන් ඉදිරියේදී පුළුවන් ඒ වගේම ක්ලෝන් එකක් හදන්න. දැන් මම මේ ළඟදී දැක්ක ට්‍රම්ප් මේ අර යව ඉන්ටර් කරනවා. ඒක වෙලෙන්දැනීමකින් තියෙන්නේ. නමුත් ඒක ඊට එහා පැත්තේ කියලා බ්‍රැඩ් පිට් කියන ජනප්‍රිය නළුවගේ ක්ලෝන් එකක් අරගෙන එයා අසනීප වෙලා ඉන්නවා ඉස්පිරිතාලේ. එයාට සල්ලි නැතුව කියලා කාන්තාවකට යවලා WhatsApp එකෙන් ඒ මනුස්සයා මිලියන ගාණක් ගෙවලා. ඉතින් අන්න එහෙම ඒ වගේ ඉදිරියේදී අපිට වීඩියෝ එකකින් දිපුලුවා. ඔයාගෙම වගේ කියලා දැන් මගේ දැන් අන්නත් අපිට එනවා WhatsApp එකේ එනවනේ දැන් මේ මම දැකලා ජනප්‍රිය මාධ්‍යවේදී කීප දෙනෙක් හැක් කරලා තිබුණා. මේ WhatsApp. ඉතින් එහෙම WhatsApp හැක් කරලා ඒකට WhatsApp එක ඉස්සලාම දැනගන්න ඕනේ මේ හරියට යූස් කරන්නේ කොහොමද two factor authentication දාන්න ඕනේ. මොකද ඒවත් චුට්ටක් Taman දැනගන්න ඕනේ. මේ වගේ ජීවිත ලෝකෙක ඉන්නවා නම් ඒව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. තමන්ම අවදානමට විවෘත වෙන්නේ නැතුව නිකන් ඔව් මොකද මෙයාට deep fakes කියලා තියෙන ඒවා ඉදිරියට වැඩි වෙනවා. මං කියවන්නට කලාකාමී කට්ටිය මේවට දාවොත් එහෙම ඒගොල්ලන්ගේ මානව ක්‍රියේටිවිටි එකයි මේ AI වල තියෙන නිර්මාණශීලීභාවය ඒවයි ඒ තියෙන සංකලනය ගත්තාම අති විශාල දේවල් බිහි වෙන්න. දැන් ඔය සෑහෙන සාගරයක් වගේ දේවල් වලින් බොහොම පොඩ්ඩක් මේ මුළු වෙලාව ඇතුළත ඔබට කියන්න ලැබුණේ. මං අවසාන කරන්න මේ ප්‍රශ්නය අහුවා. මොකක්ද මේකේ කෙලවර වෙන්න පුළුවන්? කොහෙන්ද මේක කෙලවර වෙන්නේ? අනිවාර්යෙන් මේව නවත්තන්න බෑ. මේවට අපි කියනවා disruptive technology කියලා. සමහරව හිතාගෙන ඉන්නවා මේ හෙට අනිද්ද නවතී කියලා. අපි හිතුවට වඩා වේගෙන් ගාතී විදිහට මේක වැඩි වෙනවා. ඒකයි අපිට හිතා ගන්න බැරි වේගයකින් මේක වැඩි වෙනවා. ඒ නිසා මේකට ඇඩැප්ට් වෙන එක තමයි අනිවාර්යෙන් තියෙන්නේ. ඕනෑම දෙයක් මැජික් එකක් වගේ මුලින් පෙනුනට ආතසී ක්ලාබුත් කියනවනේ every science is a magic කියලා. ඒ ඊට වඩා ලොකු මැජික් එකක් මෙතන වෙලා තියෙනවා. ඒ නිසා තමන් අනිවාර්යෙන් මේකට හැඩ ගැහෙන්න ඕනේ. අනාගතයේ අපි මම දන්නේ හිතනවා දැන් රොබෝස්ලාත් එනවනේ. අපි හිතන්න අපිට කෑම හොයලා දෙන රොබෝ කෙනෙක් එනවා. ඉතින් ඕන්නේ නැහැ නේ කවුරුවක්වත් ගන්න. ලස්සන රසට කෑම හොයලා දෙන රොබෝස්ලා. අපි කොණ්ඩේ කපලා දෙනවා රොබෝස්ලා. එහෙම තත්ත්වයක් ඉදිරියේ දිනවා. දැන්ටමත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මිනිසාට වඩා එහා ගිහිලා අභියෝගයක් වෙයිද කියන එක දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒක මානවයා විසින්ම විසඳ යුතු ප්‍රශ්නයක්. අවසාන වශයෙන් දැන් උද්භිද විද්‍යාව ගැන උනන්දුවක් දක්වපු කෙනෙක් AI ගැන සෑහෙන තමන්ම හොයලා විශාල ඒ ගැන අවබෝධයක් පළපුරුද්දක් සහ දැනුමක් සහිතව ඉන්න කෙනෙක් හැටියට අපි මේ සාමාන්‍ය මේක බලන් ඉන්න අයට AI ගැන මොකක්ද ඔබට කියන්න තියෙන අන්තිම? නෑ මම කියන්නේ මේ ඔයගලන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වෙලා ඉන්න කාලෙදී ලැබිච්ච විශාල මෙවලම. තරුණය වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තාම මේ ආවේ මොගොල්ලෝ AI එක්ක. නමුත් අනිත් අය වයස්ස කට්ටිය දැන් ඊයේ මම ආලා තිබුණා අවුරුදු 72ක එක්කෙනෙක්. මට AI ඉගෙන ගන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ නේ. අපේ ප්‍රොෆෙසර් කෙනෙකුත් කියලා I am never used කියලා මං කිව්වා සර් ඔයා යූස් කරන්න කියලා. අය මේ අපේ ඊටවල පීඩියට්‍රිෂන් කෙනෙක්. අපි විශ්වවිද්‍යාලයට වයිස් චාන්සලර් කෙනෙක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. Tamanට මේ ජීවිත කාලයේ දැක්ක මේ අත්දැකීම ඉඳගන්න විශාල දේවල් කරගන්න පුළුවන්. කොඩියට පටන් ගන්න මං කිව්වා වගේම අර ChatGPT ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ChatGPT එකට ගිහිල්ලා පොඩි prompts දීලා පටන් ගන්න. විශ්ව දේවල් කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේට මේක යොදා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රැකියාවම හොයනවා නම් තරුණ ළමෙක් නම් විශ්වවිද්‍යාලේ ගෙනවා නම් අනිවාර්යෙන් මේක බලා ගන්න ඕනේ. එම්ප්ලොයි කෙනෙක් නම් වෙන තැනක වැඩ කරනවා නම් ඔයාට අනිවාර්යෙන් රැකියාව ඉහළට යන්න
මේකක් තියෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න හම්බෙන්නේ මේ වගේ අලුත් තාක්ෂණ එපා කියන්නේ නැතුව වැරද ගන්න එකයි තියෙන්නේ. අපි කියන ඇඩැප්ටර්ස් කියලා ලංකාවේ අය හුඟක් ලේට් ඇඩැප්ටර්ස්ලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ කර්ව් එකේ අපේ බයයි අලුත් තාක්ෂණ වැළඳ ගන්න. නමුත් ඒ ලෝකේ හුඟක් රටවල් early adapters. early adapting countries and late adapting countries. නමුත් යන්නේ ગેප් එක බ්‍රිජ් කරන්න තමයි අපි මේ වගේ වැඩසටහනක් කරන්නේ. මම හිතන්නේ අලුතෙන් තාම ප්‍රධාන මාධ්‍ය මේ රැල්ල හරියට තේරුම් ගත්ත කියලා මම හිතන්නේ නැහැ. නමුත් මම දන්නවා හැම මාධ්‍යෙම ගිය වෙලාවේ මාධ්‍යවේදීන් මාත් එක්ක කතා කරලා තියෙනවා. අපි සෑහෙන වීඩියෝ බලනවා. ඒගොල්ලෝ මේවට යූස් කරනවා කියලා. නමුත් තාම අර ඒ ත්‍රෙට් එකක් කියලා තාම සමහරව හිතලා නැහැ. නමුත් අනාගතයේදී මේක විශාල රැල්ලක් වෙලා මේවා ඩිස්ට්‍රප්ටිව් ටෙක්නොලොජි කියන්නේ ඒකයි. මේක ආවා කියන්නේ ටයිප්‍රයිටර්ට පස්සේ වර්ඩ් ප්‍රොසෙසින් ආවා කියන්නේ ටයිප්‍රයිටර් ගහලා ඉන්න වැඩක් නෑ. ඒක අනිවාර්යෙන් එනවා. විදුලිය ආව කාලේදී මිනිස්සු කිව්වා මේ ළමයින්ට ඕ රැයට පාඩම් කරන්න එපා මේ වෙනවා කියලා. දැන් අද විදුලිය නැතුව පෙරලා නැහැ. මේ විදුලිය වගේ එකක් තමයි දැන් ඇවිල්ලා. හොඳයි අපි කතා බහ ඉවර කරන්න හදන්නේ. අද අපි කතා කළේ මහාචාර්ය හිරාන් අමරසේකර සමග ඔහු වනහා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. අපි කතා කරේ ඒ අය ගැන. නමුත් විශාල සාගරයකින් බොහොම පොඩි දෙයක්. නැවත වාරයක් මේ වගේ සාකච්ඡාවකින් හමු වෙනකම් අපි සමු ගන්නවා. අපි ගෙල්ල එන්න.